අද මම කතා කරන්න යන්නේ පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක ගැන කොහොමද මේක අප්ඩේට් කරගන්නේ සහ මේකට කරන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා කියන දේ ගැන. ඇත්තටම මම ගොඩක් අයගේ LinkedIn ප්‍රොෆයිල් එහෙම දැකලා තියෙනවා. සමහරව අර හදන්නම් වාලේ හදලා තියෙන වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. කිසිම අප්ඩේට් එකක් නැහැ. අඩුතරමේ LinkedIn එක හැදුවෙන් පස්සේ ඒකට ලොග් වෙලාවත් නැහැ. ඊට පස්සේ මොනවා හරි එක්ක වර්ක්ෂොප් එකකට හරි මොනවා හරි සෙෂන් එකකට සහභාගී වෙලා එදායි හදනවා. එතනින් එහාට ආයි නැහැ LinkedIn එක වැඩි පැත්තවත් බලන්නේ. මෙහෙමයි. මේ LinkedIn කියන දේ ඇත්තටම ගොඩක් අය නොදැනුවත් භාවය තමයි තියෙන්නේ. දැන් ගොඩක් මේක මම දැකලා තියෙන යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා හදන LinkedIn ප්‍රොෆයිල් තමයි තියෙන්නේ. ලංකාවේ ඇතුළත ගත්තොත් අර වෙන කෙනෙක් හදන්නේම නැති තරම් සාමාන්‍යයෙන් එහෙමත් සෑහෙන අඩුයි මේ වෙන ප්‍රොෆෙෂනල් මට්ටමේ කෙනෙක් මොනවා හරි ජොබ් එකක් කරන කෙනෙක් හදන LinkedIn ප්‍රොෆයිල් එක. LinkedIn ඇවිල්ලා Facebook එක වගේ කියලා ඔයාලට අයිඩියා නැත්නම් හිතා ගන්න. එහෙම ප්ලැට්ෆෝම් එකක්. ඒකට Facebook එක හා ඒ කියන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් කියලා හිතා ගන්නකො. එතකොට ඒ ප්ලැට්ෆෝම් එකේ අපිට අපේ ප්‍රොෆයිල් එක අර Facebook එක වගේ මේන්ටේන් කරන්න යන්න බෑ. අපිට ඕන එකයි පාය එකයි හැමදේම දාන්න කියලා. ඇත්තටම ඒක අපි බලන්න. අපි ඒක සම්පූර්ණ LinkedIn එක යන්නේ ජොබ් කැරියර් පාත් එකේ යන අයට මේ කියන්නේ මොනවා හරි උසස් වීමක් හරි එහෙම නැත්නම් මොනවා හරි ජොබ් එකක් හරි ගන්න හරි හෙල්ප් එකක් ගන්න මේ සහ අපේ ප්‍රොෆයිල් එක අනිත් අයට පෙන්නන්න මොනවා හරි ඒ කියන්නේ එහෙම සිස්ටම් එකක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ එහෙම අපේ ප්‍රොෆයිල් එක ගැන බලන එන මිනිස්සුන්ට අපි මේ හැමදේම මේ ඒක ෂෙයා කරලා වැඩක් නෑ නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනවා හරි අපි උදාහරණයක් නමක් කරලා මගේ සමහර යාළුවෝ ඉන්නවා. එයාලා ඉංජිනේරින් සයිට් එක වැඩ කරන්නේ. ඒත් එයාලා මොනවා හරි මේ ආටිෆැක්ට් ගැන එහෙම නැත්නම් හිස්ටරි සම්බන්ධ දේවල් එයාලා ඒකෙත් ෂෙයා කරනවා. ඉතින් එහෙම කරන කෙනෙක්ට ඇත්තටම අර පැත්තේ දේවල් ෂෙයා කරන්නේ කිසිම ඵලදායීතාවක් නැහැ කියලා තමයි මගේ නම් පර්සනල් අයිඩියා එක. මොකද LinkedIn ප්‍රොෆයිල් එක මේන්ටේන් කරනකොට තමන්ගේ ඊළඟට යන්න තියෙන ඉන්න ජොබ් එක මොකද්ද කියලා එහෙම අයිඩියා එකක් තියාගන්න. ඊළඟට යන්නේ නික පොසිෂන් එක නැත්නම් ඊළඟ ජොබ් එක මත ඒ දේවල් ගැන මේ අයිඩියා එකක් නැතුව නිකම්ම මේ පටන් ගන්න යන්න එපා. LinkedIn එකක් හදලා මේ අප්ඩේට් කරගෙන යන එක. ඒ වගේම මේ ගොඩක් අය කතාව කරන දෙයක් තමයි ඔන්ලයින් සයිට් වලින් සර්ටිෆිකේට් අරගෙන එහෙම දාන එක. ඇත්තටම ඉතින් එහෙමයි. එහෙම දැම්මට කමක් නැහැ. Tamanට ඒ ස්කිල් එක යම් ප්‍රමාණයකට හරි තියෙනවා. මම කියන්නේ එහෙම නොදා ඉන්න එපා කියලා. මොකද අපිටත් මොනවා හරි සාහිත්‍යයක් තියෙනවනම් තවසෙන් පෙන්වන්න මොනවා හරි අපිට වැඩක් පුළුවන්. එතකොට අපිට මොකක් හරි ලොකු කෝස් එකක් කරලා ඒක ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඒක YouTube එකේ ෆ්‍රී තියෙන ටියුටෝරියල් ටිකක් බලලා මේ අපිට ඒ දේ කරගන්න පුළුවන් කියලා හැකියාවක් තියෙනවා නම් කමන්නේ මොනවා හරි එහෙම කෝස් එකක් කරලා ඒ සාහිත්‍යය දාන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ අරින්න මේ සමහර අය මම පර්සනලි එහෙම දැකලා තියෙනවා. මේ වෙනම යාලා ඔය කොහෙන් හරි බලාගෙන උත්තර ටික බලාගෙන එක්සෑම් එක ලියන ඔන්ලයින් ඒ ලියලා සර්ටිෆිකේට් එක ගන්නවා. එතනින් එහාට මොකුත් ඒ සම්බන්ධ කිසිම දැනුමක් නැහැ. මොකක් හරි ඉන්ටර්විව් එකක් ගියාම එතනින් තනිකර අහන ප්‍රශ්න වල හැටියට ෆේල් වෙනවා. ඉතින් එහෙම ෆේල් නොවි තමන්ගේ වැඩේ අර ඇත්තටම අවුලක් නැතුව කරගන්න අනිවාර්යෙන් මේ තමන්ට මේ වැඩේ අඩුම තරමින් බේසික් ටිකක් දැනගෙන ඉන්න මොකද්ද කරන්න කියලා. මොකද මේ පොඩි බේසික් ප්‍රශ්න නොදැන ඉන්නවා කියන එක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. මේ එහෙම ඕන තරම් අය ඉන්නවා. සමහර අය WordPress පුළුවන් කියලා CV එකට දාගෙන වැඩිම තරම් WordPress අතින් අත්අංගල නැති අය ඉන්නවා. අපිට හම්බෙලා දින අපේ ඔය ටීම් වලට කට්ටිය ඉන්ටර්විව් කරනකොට ඉතින් තමන්ට පුළුවන් දේ දාන්න. ඒ බැරි දේ එක්කෝ නොදායිනේ නැත්තම් තමන්ට පුළුවන් ප්‍රමාණය පෙන්වන්න මේ මෙච්චරයි මේ දේවල් වලින් කරන්න පුළුවන් කියලා ඒක ඇත්ත විස්තරේ දාන්න. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ගොඩක් තව දෙකලා තියෙන දේ තමයි ගොඩක් අය ප්‍රොජෙක්ට් එකම අප්ලෝඩ් කරද්දී ඔයාලගේ ප්‍රොජෙක්ට් අප්ලෝඩ් කරන නිකන් පෝස්ට් එකක් වගේ. ඇත්තටම ප්‍රොජෙක්ට් කියන දේවල් අපි මෙහෙම පෝස්ට් එකක් දාන්නේ නැහැ. අපි අපේ LinkedIn ප්‍රොෆයිල් එකේ පෝස්ට් එකක් කියන දේ මම ඔයාලට දකුණු පැත්තෙන් දෙනවා. ඒක ඇත්තටම අපි එහෙම ප්‍රොජෙක්ට් කියන දේ දානවා නම් වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒ සෙක්ෂන් එක අපේ LinkedIn page එකේ එතන ඔප්ෂන් එකක් තියෙන. ඒ ඔප්ෂන් එක හරහා තමයි ගන්න තියෙන්නේ. මම ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් දාන්නම් කොහොමද මේ ටික ගන්න කියලා. මෙතන ඒ ඔප්ෂන් එක ක්ලික් කළා. ඊට පස්සේ අපිට ඒක ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ අපිට මේ අපේ ප්‍රොෆයිල් එකට. ඊට පස්සේ ඒ අදාළ සෙක්ෂන් එකකට ගිහලා අපිට ඒ අදාළ ප්‍රොජෙක්ට් එක අපි කරපු අප්ඩේට් කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ප්‍රොජෙක්ට් කියන දේ තමයි අපේ LinkedIn ප්‍රොෆයිල් එකේ වැදගත්ම දේ. මොකද අපි කරපු ප්‍රොජෙක්ට් සහ අනිත් දේවල් සර්ටිෆිකේට් කියන්නේ අනිවාර්යයෙන්ම අපේ සුදුසුකම් පෙන්වන දේවල්.
ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් අප්ඩේට් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම හරි තැන හරි විදියට ඉඳලා තියන්න ඕනේ. මොකද එන මිනිස්සුන් මුලින්ම ප්‍රොෆයිල් එක බලලා අපි ඩිසයිඩ් කරන්නේ අපි කරපු ඔන්න ඔය දේවල් වලින් මොනවද ෆලෝ කරලා තියෙන කෝසස් මොනවද අපි ෆලෝ කරලා තියෙන දේවල් කියලා අපි කරපු ප්‍රොජෙක්ට් මොනවද කියලා ඒ දේවල් තමයි පෙන්නන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් ඔයාලගේ වීඩියෝ එවිඩන්ස් තියාගන්න ඔයාලා මොකද ප්‍රොජෙක්ට් කරනවා නම් ඒ ප්‍රොජෙක්ට් වල වැඩ කරන වර්කින් වීඩියෝ එවිඩන්ස් තියාගන්න. ඉමේජස් විතර නෙවෙයි ගොඩක් අය පින්තූර තියාගෙන ඉන්නවා. ඇත්තට මේක වැඩ කරාද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඒක එහෙම නැතුව අනිවාර්යෙන්ම මේ වීඩියෝ එවිඩන්ස් තියාගෙන ඉන්න මේ කොහොමද මේ දේවල් වැඩ කරාද ලයිව් එකකට ඉවර බලන්න පුළුවන් මේක ඇත්තටම මොනවද හදලා තියෙනවද කියලා. මොකද මම පර්සනලි අත්දැකීම තියෙනවා මගේ ගොඩක් කම්පැනි වල ඉන්ටර්විව් ගියාම එයාලා ඉල්ලන්නේ ලයිව් يعني වීඩියෝ එකක් තමයි ගොඩක් වෙලාවට මේක වැඩ කරේ කොහොමද කියලා බලා ගන්න. ඒක නිසා අනිවාර්යෙන් එක වීඩියෝ එකක් මේ ටෙස්ට් කරලා ඒක ලින්ක් එක අප්ලෝඩ් කරලා දෙන්න. නැත්නම් ඔයාලා පර්සනලි ඔයාලගේ මොකයි Google Drive එකට හරි එහෙම යූස් කරලා මේ අප්ලෝඩ් කරලා දීපට ප්‍රශ්නයක් නෑ. සෝ ඒ ටික තමයි තියෙන්නේ. ඒ වගේම LinkedIn එකේ ඊට අමතරව ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඇඩ් කරලා තියාගන්න. සමහරව යුනිවර්සිටි එක විතරක් දාලා දෙනවා. ඒක කමක් නැහැ. මම කියන්නේ ඔයාලා වෙනම හරි කෝස් එකක් ෆලෝ කරලා දෙන. අදාළ ඉන්ස්ටිටියුට් එකක් දාගෙන මොකද ඔයගොල්ලන්ගේ කනෙක්ටිවිටි එක හදාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒක ඔයාලට ගොඩක් සජෙස්ට් වෙනවා ඔයාලගේ යාවට ඔයාගේ කැරියර් පාත් එක යන අයම තමයි. ඒ අදාළ ඉන්ස්ටිටියුට් වල අය තමයි. ඊට අමතරව අනිත් ඔය පර්සනල් ඩීටේල්ස් දාලා තියන්න. වැදගත් මේ වගේ දාලා තියෙන අර පින්තූරේ. ඒ පින්තූරේ නිකන් මේ අර ඒ කියන්නේ 90 ගණන් වල 2000 ගණන් වල මුල් කාලේ වගේ අර පාස්පෝර්ට් එකේ ෆොටෝ එක ගහලා දාන්න එපා මේ LinkedIn එකේ ප්‍රොෆයිල් පික්චර් එක. ඇත්තටම Tamanට එහෙම ලොකුවට දැනුමක් නැත්තම් මේ ෆොටෝ එකක් හදාන්න දන්න කෙනෙක්ට හරි කියන්න කමන්නේ. ඔයා මොන හරි රැන්ඩම් ගහපු ෆොටෝ එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ පුටුවක ඉඳගෙන හරි නැත්නම් සාමාන්‍යයෙන් වැඩක් කරනකොට ගහපු ෆොටෝ එකක් හරි කමන්නේ. අන්න ඒ වගේ ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ තනි ප්ලේන් කලර් පාට ප්ලේන් කලර් වයිට් හෝ වෙන පාටක් තියෙනවා. ඒක දාලා මේ අප්ලෝඩ් කරන්න. මොකද මම ගොඩක් අයගේ ප්‍රොෆයිල් පික්චර් දාලා දෙනවා. නිකන් සමහරව නම් සෙල්ෆි ගහලා දාලා දෙනවා ප්‍රොෆයිල් පික්චර් එකට. ඒක LinkedIn එකේ. ඉතින් ඒක ඇත්තටම හරියන දෙයක් නෙමෙයි. ඇත්තටම ප්‍රොෆයිල් පික්චර් එකට සෙල්ෆි දාන එක වැඩක් නෑ. මේ ඉන මිනිස්සු කවුද කියලා බලාගන්න බෑ හරියට. ඒ වෙන මිනිස්සෙට මේ හරියට මේ කවුද තමන් කන්ටැක්ට් කරගන්න යන්නේ කියලා අනිවාර්යෙන් දැනගලා තියාගන්න ඕන. මේක තමන්ගේ හැතරම කිව්වා CV එක තමයි මේ LinkedIn ප්‍රොෆයිල් එක කියන්නේ. ඒක තමයි මේ කට්ටිය ගොඩක් කියන්නේ කට්ටියක අතර මතේ තියෙන්නේ. ඒකින්ද ඒක හරිය විදිහට මේන්ටේන් කරගන්න. අනිත් එක කවර් ෆොටෝ එකට අමාරු එක එක පින්තූර දාලා දිනනවා. කමන්නේ ඒ තමන්ගේ මොකක් හරි තමන් මොන හරි ටාගට් එකක් තියෙන අන්නේ ටාගට් එකට යන පාරේ ඒ කියන්නේ ටාගට් එකට යන මොන හරි පින්තූරයක් කවර් ෆොටෝ එකකට දාන්න. නැත්තම් තමන් කරන්න ඕන මොන හරි ඔයාලගේ තියෙනවා නම් contact details ඒ දේවල් එකතු කරගෙන ඔයාගේ personal මේ CV එකට දාන්න. ඔයා අන්න ඒ ටික දාලා වෙනම කවර් ෆොටෝ එකක් හදාගන්න. ඒ කවර් ෆොටෝ එක හදාගෙන ඒක කවර් ෆොටෝ එක විදියට LinkedIn එකේ අප්ලෝඩ් කරගන්න. ඔය දේවල් ටික තමයි සිම්පල් කියන්න තියෙන්නේ. සිම්පලි මේක කොහොමද මේ ටික අප්ඩේට් කරන්න කියලා. ඊට අමතරව දේවල් ඔයාලා තව හොයලා බලන්න LinkedIn එක ගැන කොහොමද මේකේ තව දේවල් අප්ඩේට් කරන්න. මොකද IT කරන්නට සෑහෙන මම හිතන්නේ දේවල් තියෙනවා. මේක LinkedIn එකේ විතරක් කරන්නේ. ඊට අමතරව GitHub එකේ සාසයන් දේවල් තියෙනවා. ඊට අමතරව accounting ඊට පස්සේ කොමර්ස් වගේ පැත්තෙන් ඉස්සරහට යන හැට සෑහෙන වැදගත් තමගේ LinkedIn ප්‍රොෆයිල් එක මැනේජ් කරගන්න එක. ඒ වගේම ඉන්ජිනියරින් සයිඩ් එක සහ ටෙක්නොලොජි සයිඩ් එකෙන් කවුරු හරි එහෙම ඉස්සරහට යනවා. අනිවාර්යයෙන්ම ප්‍රොජෙක්ට් කැටගරි දේවල් වල වීඩියෝ එවිඩන්ස් එකකින් ඉඳන් ඔක්කොම දේවල් ටික කලෙක්ට් කරලා තියාගන්න. මොකද පර්සනලි අපේ මේ සමහර යාළුවන්ගේ ප්‍රොජෙක්ට් වල එයාලගේ කලින් හදපු ප්‍රොජෙක්ට් වල වීඩියෝස් පින්තූර මුකුත් නෑ. අන්තිමට ගහපු සෙල්ෆි විතරයි ඉතිරිලා ඉන්නේ. ඉතින් ඒක එහෙම වෙන්න නොදී තමන් හරියට මේ දේවල් කලෙක්ට් කරගෙන තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක මැනේජ් කරගන්න. අනිත් එක මේක මේ LinkedIn එක මැනේජ් කරන එක අවුරුද්දකට විතරක් LinkedIn එක ලොග් වෙලා කරන්න බෑ. ඒක අඩුම තරමේ සාමාන්‍ය මාස දෙක තුනකට සැරයක්වත් ලොග් වෙන්න. ලොග් වෙලා පොඩ්ඩක් ඒක ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහට ඉන්න. එහෙම නැතුව මේක කරගෙන යන්න බෑ හරියට. ඒ හින්දා මේ දේවල් ටික හරියට බැලන්ස් කරගෙන මේක ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහට කරගෙන යන්න. එහෙනම් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම හොඳට LinkedIn ප්‍රොෆයිල් එක තමන්ගේ හදාගෙන වැඩ ටික කරන් යන්න ඉස්සරහට. good luck හැමෝටම. ආයෙත් තවත් වීඩියෝ එකක් හමුවෙමු.